මුලින්ම අපිට දැනෙන්නේ ධනිස රිදෙනවා. පඩිපෙලක් නගිනකොට වගේ දෙයක් කරනකොට හවස් වෙන ටිකක් වැඩි මේ රිදෙන එක ධනිසේ වෙනද නැති සද්ද මතුවෙන පටන් ගන්නවා. ධනිස් කාට්ලේජ් සම්පූර්ණයෙන්ම ගෙවිලා ධනිසත් දාන්න වෙන තත්ත්වෙටම යනවා. සාමාන්‍යයෙන් ධනිස ගෙවෙනකොට ගෙවෙන්නේ මැද පැත්ත විතරයි. මේ වේදනානාශක වලින් අපිට ගොඩක් හානිත් වෙනවා. ධනිසක් බද්ධ කරන්නේ නැතුව දිගටම සාමාන්‍ය වේදනාවක් තොරව ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. PRP ක්‍රමය එක දවසකින් කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. මේ වීඩියෝ නරඹන ඔබත් ධනිස් අමාරුවෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඔබ හොඳ අධ්‍යයනයක් කළොත් ඔබට පුළුවන් මේ රෝගයෙන් ඉක්මන් සුවය ලබා ගන්න. එතකොට විශේෂඥ වෛද්‍යවරුන් අපිට සඳහන් කරන්න කොහොමද මේ රෝගය අපි හඳුනාගන්නේ, කොහොමද මේ අපි වළක්වා ගන්න පුළුවන් මේ රෝගය ඕනකමින් හදාගත්තේ නැත්නම් ඒ කියන්නේ අපි හිතමු තාරපාරක දුවනවා නම් සපතු ගල් සපතු දෙකක් දාගෙන ඒ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම රෝගය අපි උමනාවෙන් අපි හදා ගන්නවා වගේ දෙයක් නේ. එහෙම නැතුව ස්වභාවිකව ඒ කියන්නේ අපේ බර වැඩිවීම වගේ දේවල් හින්දා ධනිස ගෙවෙන්න පටන් ගන්න සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවෙන අවුරුදු 35 40 45 වගේ කාලෙදී. ඉතින් එතකොට මුලින්ම අපිට දැනෙන්නේ ධනිස රිදෙනවා. ඒ කියන්නේ පඩිපෙලක් නගිනකොට වගේ දෙයක් කරනකොට හවස් වෙන ටිකක් වැඩි මේ රිදෙන එක. ඒ වගේ රිදෙන්න පටන් ගන්නවා. සමහර එකපාරට ලොක් වෙනවා වගේ වෙනවා. අපි හැරෙනකොට වගේ ධනිස එකපාරටම පැනලා විශාල වේදනාවක් මතුවේ. සද්ද එන්න පුළුවන් යටපට ගාලා නිකන් ධනිසේ වෙනද නැති සද්ද මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ අවස්ථාවේදී ඕගොල්ලන් දැනගන්න ඕන ධනිසේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මේ ධනහිස් අමාරුව කියන රෝගයට මුල් අවදී ගත්තොත් අපිට පුළුවන් ද සම්පූර්ණ සුවයක් දක්වා යන්න. මේක ඉබේම හොඳ වෙන්නේ නැහැ. මොකද අපි මේක නොසලකා හැරලා ඒ යන විදිහට ගියොත් ධනිස් කාට්ලේජ් සම්පූර්ණයෙන්ම ගෙවිලා ධනිසත් දාන්න වෙන තත්ත්වෙටම යනවා. ධනිසත් දානවා කියලා කියන්නේ අපේ තියෙන ධනිස කපලා ඉවත් කරලා සුදු යකඩ වලින් හදපු ධනිසක් බද්ධ කරන්න වෙනවා. මුල අවස්ථාවේදීම අපි ඒකට නිසි පියවර ගත්තොත් මේ රෝගයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න chance එකක් තියෙනවා. එතෙන්දී අපි කරන්න ඕන වැදගත්ම දේ තමයි අපේ ශරීරයේ බර පාලනය කරගන්න. ධනිසත් දැන් රිදෙන්න පටන් ගන්න තියෙන. එතකොට ගොඩක් ව්‍යායාම කරන්නත් බැහැනේ. ඒතකොට ආහාර පාලනය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඊට අමතරව මම තව දෙයක් ඔයගොල්ලන්ට කියන්නම්. සාමාන්‍යයෙන් ධනිස ගෙවෙනකොට ගෙවෙන්නේ මැද පැත්ත විතරයි. 99.9%ම ගෙවෙන්නේ මැද පැත්ත විතරයි. අපි ඇවිදින විදියක් තියෙනවානේ. ඒක අපි පොඩි කාලෙම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න ක්‍රමයට තමයි අපි ඇවිදින්නේ. මේ ගේට් එකේ පොඩි වෙනසක් කරලා අපිට පුළුවන් ධනිස් අමාරුවෙන් මිදෙන්න. හැමෝටම මේක හැමතිස්සෙම පුළුවන් වෙයි කියලා මට පොරොන්දු වෙන්න බෑ. ඒතකොට ඔබ කරන්න ඕන සාමාන්‍යයෙන් අපි ඇවිදිනකොට කකුලේ ඇඟිලි ඉදිරියටනේ අපි තියන්නේ. ඒතකොට ඔබට කරන්න තියෙන්නේ කකුලේ ඇඟිලි එළියට තියෙන විදියට. ඒ කියන්නේ අපි හිතමු තාරාවෙක් කියන්නේ එළියට තියෙන විදියට ශරීරයේ බර අඩු කරගත්තට පස්සේ තමයි මේක කරන්න ඕන අනිවාර්යයෙන්ම. කන්දකට වගේ ඇවිදින්න. සාමාන්‍යයෙන් අපි හිතමු සාමාන්‍ය කන්දක් තියෙන තැනක හරි එමෙතන ට්‍රෙඩ්මිල් එකක ඇන්ගල් එකක් දාලා වගේ ඇවිදින්න පටන් ගන්න එක. ඉතාමත්ම හිමින් පටන් ගන්න ඕනේ. මොකද ධනිස තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතාමත්ම හිමින් පටන් ගත්තොත් අපේ ධනිසේ මං කියෝනේ මැද පැත්ත විතරයි ගෙවෙන්නේ කියලා. ඒතොර අනිත් පැත්ත පාවිච්චි වෙනවා වැඩි. අපි මේ විදිහට ඇවිදිනකොට. ධනිසේ මසල් ශක්තිමත් කරන්න පුළුවන් කමක් නැහැ මේ වගේ ගෙවිලා තියෙන අවස්ථාවකදී. එහෙම කරන්න ගියොත් ධනිසේ අමාරුව තවත් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕන ධනිසේ ස්ථායීතාවය හදාගන්න එක. ඒකට ඉනට කරන ව්‍යායාම කීපයක් තියෙනවා. ඒ ව්‍යායාම කරන්න පටන් ගත්තට පස්සේ අපේ ධනිසේ ස්ථායීතාවය හැදිලා ධනිස ශක්තිමත් වෙනවා. ඒතකොට අපි අර ගෙවිච්ච පැත්ත නෙවෙයි අනිත් පැත්ත පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ගෙවිච්ච පැත්ත තියෙන තත්ත්වයෙන් හරි සාමාන්‍යයෙන් පොඩි chance එකක් දෙනවා අපේ ශරීරයේ. ඒක ඉබේම හරියන වෙලාවල් ගොඩක් වෙලාවට තියෙනවා. දැන් විශේෂඥ වෛද්‍යතුමන් මේ විදිහට තොරතුරු අපේ රෝගීන් වෙත අරගෙන යද්දී ඔවුන්ට හිතෙනවා මේ සඳහා තිබෙන ප්‍රතිකාර මොනවද? අපි කොහොමද මේ නිරෝගී සුවය ලබා ගන්න කියලා. එතකොට මොනවද ඔබතුමා යෝජනා කරන්නේ? මොනවද අපි රෝගීන්ට හඳුන්වලා දෙන්නේ? මොනවද ප්‍රතිකාරකම මේ ධනිස් බද්ධයේ පමණක් වෙද තියෙන්නේ? එතකොට 35 40 වයසේදී ධනිස් බද්ධයක් කියන එක සාමාන්‍යයෙන් අපි කරන්නේ නැහැ. මොකද ධනිස් බද්ධයක් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඒකේ කල්පවදින කාලයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා මේ රෝගය ඔපරේෂන් නොකර වෙනත් ක්‍රම මගින් මැනේජ් කරගන්න. ඒ කියන්නේ සමහරවිට පේන් කිලර්ස් පාවිච්චි කරනෝනේ අපි ගොඩක් වෙලාවට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වේදනානාශක වලින් අපිට ගොඩක් හානිත් වෙනවා. සමහර වෙලාවට වක්ගොඩු වල ඩැමේජ් වෙලා කිඩ්නි ෆේලියර් එකකට උනත් යන්න පුළුවන්. ඒ කියන්නේ නිදන්ගත වක්ගොඩු රෝග වගේ කියන තත්ත්වයටම යන්න පුළුවන්. ඉතින් අපි මේ අවුරුදු 35 ඉඳලා සාමාන්‍යයෙන් අවුරුදු 60 65 වගේ වෙනකන් ગેප් එකට ප්‍රතිකාර විදියට තව ප්‍රතිකාර ක්‍රම අලුතෙන් අපි හොයාගෙන තියෙනවා. එකක් තමයි PRP කියන ක්‍රමය. ඒකෙදි කරන්නේ ප්ලේට්ලට් කියන එක පාවිච්චි කරලා කාට්ලේජ් වර්ධනය කරන ක්‍රමයක්නේ. ඒකෙදි සමහර වෙලාවට ධනිසක් බද්ධ කරන්නේ නැතුව දිගටම සාමාන්‍ය වේදනාවක් තොරව ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට කැන්ඩි සෙන්ට්‍රල් හොස්පිටල් මොන වගේ ආරාධනයක්ද කරන්නේ මේ වගේ යම්කිසි රෝගීතාවයක් තිබෙන කෙනෙක්ට? ඔබට ධනිස් අමාරුවෙන් වේදනාව විඳිනවා කියලා ඔබට තේරෙනවා නම් පඩිපෙලක් නගිනකොට හරි පඩිපෙලක් බහිනකොට හරි වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා නම් එහෙම නැත්නම් නිදා ගන්න බැරි නම් ඔබේ ධනිස් අමාරුව නිසා ඔබට පුළුවන් ඒ ධනිස් අමාරුව තියෙන තත්ත්වය අපිට ස්කෑන් කරලා හරි එහෙම නැත්නම් එක්ස්රේ මාර්ගයෙන් හරියටම අඳුරගෙන ඒකට PRP ප්‍රතිකාරය මගින් ධනිස් අමාරුවෙන් තියෙන වේදනාව සම්පූර්ණයෙන්ම නැති කරගන්නව විතරක් නෙවෙයි මේ PRP ක්‍රමය එක දවසකින් කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. ඔබට එදාම ඇවිල්ලා එදාම ස්කෑන් කරගෙන එදාම ගෙදර බලා යන්නත් පුළුවන්.